දැන් යෝජනාවක් ඇවිල්ලා තිබෙනවා හම්බන්තොට වරාය විකුණන්න. දැන් ජනවාරි මාසයේ 7 වෙනිදා ගිවිසුම අත්සන් කරලා බාර දෙන්න ලෑස්තිලා ඉන්නේ චීන ආණ්ඩුව. ඒතර මේ වරාය හැදුවේ චීන කම්පැනි එකක්. ඒ වෙනුවෙන් අපි ණයක් ගත්තා ඩොලර් මිලියන 1300. ඒතර අපි වරාය ඉදිකිරීම වෙනුවෙන් අපේ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 1300. දැන් අපි වරාය විකුණන්නේ ඩොලර් මිලියන 1200. ඉදි කරන්න විතරක් ගත්ත වියදම 1300. ඒතර විකුණන්නේ ඩොලර් මිලියන 1200. විකුණනකොට අපි වරාය ඉදි කරපු භූමියක් දෙනවා. කියන අක්කර 400ක් වරාය භූමියටයි තියෙන්නේ. අක්කර 400 දෙනවා. ඊට අමතරව තව අක්කර 800ක් දෙනවා. කොහොම අක්කර 1200ක් දෙනවා. ඊට අමතරව වරාය බිස්නස් එකත් අපි ඒගොල්ලන්ට දෙනවා. අපි බිස්නස් එකක් චීනෙට දෙනවා. ඉඩනුත් අක්කර 1200ක් දෙනවා. අවුරුදු 15කට බදු 7ක් ගන්නෙනේ. මේ ඔක්කොමත් කරලා වත්කමල වටිනාකම කීයද? මිලියන 1200. මේක ඇත්ත වටිනාකම හරියට මේ මුදල් ඊදු ඩොලර් මිලියන 2000 පයින්. එහෙනම් ඇයි ඒක 1200කට ඇස්තමේන්තු කරන්නේ? ඒක තමයි වරායට යොදවපු ඇත්ත ගාන. අනිත් ගණන් ඔක්කොම මොකද වෙලා තියෙන්නේ? ඒ ගණන් වලින් තමයි ඩුබායි ගිනුම් පිරලා තිබෙන්නේ. ඒ වගේම තමයි බැසිල් රාජපක්ෂලා ගෙවල් හදලා තිබෙන්නේ. ඒ වගේම තමයි නාමල්ලා ඉඩම් අරන් තිබෙන්නේ. ඒ වගේම තමයි නාමල්ලාගේ ගිනුම් පිරලා තිබෙන්නේ. මම ගාව ඉතා වැදගත් සාක්ෂි තිබෙනවා. පු අංකත් එක්ක ඉඩම් කැබලි 21ක ලේඛනයක් මම ගාව තිබෙනවා. සමහර ඒවා නාමල්ගේ නමට, තමන්ගේ ඒවා යෝසිතගේ නමට, සමහර ඒවා නාමල්ගේ පුංචි පාච්චිගේ නමට.